හෙලෝ එවරිවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැදගත්. ඒ වගේ තියෙන ලස්සන මේන්ටේන් කරගන්න, ඒ වගේම ඔයාගේ තියෙන ලස්සන තවත් වැඩි කරගන්න මේ වීඩියෝ එක ගොඩාක් උදව් වෙයි කියලා. මම ඔයාලට ඉස්සෙල්ලාම මේ ගැන කියලා එන්න. මම ගිය මාසේ අනුරාධපුරේ ගියා. එතකොට ගොඩාක් දූවිල්ල හිටියා. එතකොට ගොඩාක් අවුින්න ඕනා. ගොඩාම රස්නේ ඊයේ පැත්ත ඔයාලා දන්නවා. ඉතින් ඒ නිසා මගේ ස්කින් එක ගොඩාක් ඩාර්ක් වුණා. ගොඩක් කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් ඩාර්ක් වුණා. ඒ වගේම මූණේ ගොඩක් වේලිලා චූටි බිබිලි වගේ. ඉතින් මං ගෙදර ඇවිල්ලා පහුවෙනිදා ඉඳන්ම මේ විදිහට ෆ්ලැක්ස් සීඩ් හදලා ෆ්‍රිජ් එකේ දාලා සති දෙකක්ම කරේ නැහැ. සති දෙකකට කිට්ටු වෙන්න හැමදාම මූණ රැට හොදලා ෆ්ලැක්ස් සීඩ් ඇප්ලයි කරලා විනාඩි 30ක් විතර දීලා සේදුවා. ඉතින් ඇත්තටම මේ ෆ්ලැක්ස් සීඩ් මාස්ක් එක normally dry skin එකක් තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම මේක හොඳයි. ඔයාලට පුළුවන් මේක රැට පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක හදලා ෆ්‍රිජ් එකේ දාලා සති දෙකක් විතර තියාගන්න. ඊට වඩා නම් තියාගන්න බෑ. ඒ වගේම මම සතියක් විතර එක දිගට අන්නාසි මේ විදිහට හදලා කෑවේ. ඒකෙන් මගේ ඇඟ ගොඩක් ඩ්‍රයි වුණා. ඒ වගේම මූණ නිකන් හැම යනවා. ඉතින් මට මේකෙන් කියන්න ඕනේ අපි කොච්චර මේන්ටේන් එකේ අපේ ස්කින් එක මේන්ටේන් කරන් ගියා. අපිට සති දෙකක් විතර හිතනවා සති දෙකක් විතර ස්පෝර්ට් කරනවා, අවු ඉන්නවා, උෂ්ණාධික කෑම කනවා, හොඳ කෑමක් ගන්නෙ නෑ. එහෙම වුණාම කොච්චර ස්කින් එක මේන්ටේන් කරත් ඒ සති දෙකට අපේ ස්කින් එක ඩල් වෙන්න පුළුවන්, ගොඩක් සවුත් වෙන්න පුළුවන්. ඇත්තටම විශේෂයෙන්ම ඔයා හිතනවා එක දවසක් තද අවු ඉන්නවා. ඇත්තටම ඔයාගේ ස්කින් එක ගොඩාක් ඩාර්ක් වෙනවා. ඉතින් අපි දැන් අවුවේ ගියාම ඇත්තටම ගොඩක් කළු වෙනවා කියලා අපි හැමෝම දන්න දෙයක් නේ. ඉතින් එහෙම වෙන්නේ අපේ ස්කින් එකට හිරුවෙලිය වැටෙද්දි අපේ ස්කින් එකේ ආරක්ෂාවට අපේ ඇඟ ඇතුළේම මෙලනින් නිෂ්පාදනය වැඩි කරනවා. එහෙම මෙලනින් නිෂ්පාදනය වැඩි කරාම වෙන්නේ අපේ ස්කින් එක මතු පිටින් ඩාර්ක් වෙලා තමයි පේන්නේ. ඒකයි මොකද අවුවේ ගියාම කළු වෙනවා කියලා කියන්නේ. දැන් අවුවට ගියාම අපේ ස්කින් එක විතරක් නෙමෙයි ඩැමේජ් වෙන්නේ. අපේ hair එකත් ගොඩාක් ස්කින් එක වගේම ඩැමේජ් වෙනවා. මේකයි වෙනස. දැන් අපි අවුවේ ගියාම ස්කින් එක ඩාර්ක් පැත්තට හැරෙන්නේ. හැබැයි අපි අවුවේ ගියා කියලා අපේ කොණ්ඩේ තවත් කළු වෙන්නේ නැහැ. අපේ කොණ්ඩේ තම පැහැට හැරෙනවා. ඒකට හේතුව තමයි අපි අවුවට යන්න අපිට හිරු එළියට යන්න අපේ කොණ්ඩේ තියෙන natural pigments ටික අයින් වෙනවා. එහෙම වුණාම අපේ කොණ්ඩේ ගොඩාක් දුර්වල වෙලා අපේ කොණ්ඩේ තම පැහැයට හැරෙනවා. ඉතින් අපි දවසකට සැලකිය යුතු ප්‍රමාණයක් වතුර බොන්න ඕනේ. ඒ කියන්නේ අපේ බරට හරියන වතුර ප්‍රමාණයක් අපි දවසකට ගන්න ඕනේ. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒක ඔයා ගෙදර හිටියත් ඒ විදිහටම පාවිච්චි කරන්න. අනිත් දේ තමයි පැණික මඩු වගේ පළතුරු පුළුවන් නම් හැමදාම කන්න. ඒ වගේම තැඹිලි ගෙඩියක් හැමදාම බොන්න. ඒ වගේ දේවල් කියන්නේ හෙල්දි විදිහට කන්න බොන්න. ඒ කැම රටාවක් හදාගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඉතින් දැන් ලංකාව කියන්නේ ගොඩාක්ම හැම වෙලේම අවුව තියෙන රටක්. ඒ වගේම මාරම රස්නේ මේ දවස් වලුණත් මාරම රස්නයක් තියෙන්නේ. ඉතින් එතකොට අපේ ස්කින් එක ගොඩාක් ඩ්‍රයි වෙන්න බලනවා. කොරළ වගේ තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන් ඉක්මනටම. ඒ වගේම ඇඟ ඇතුලෙන් ඩිහයිඩ්‍රේට් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම් නාරං, පැණිකමඩු, තැඹිලි මේ වගේ දේවල් නිතරම ඔයාගේ ආහාර රටාවට එකතු කරගන්න බලන්න. ඒ වගේම තමයි මේ නැචරල් ඇලෝවෙරා එකට පුළුවන් ඔයාගේ අවුවට පිච්චුණු සම සුවපත් කරන්න. ඒ කියන්නේ ඔයාගේ සන් ටෑන්, සන් බර්න් වගේ තත්ත්වයන් සති 2ක සති 3ක කාලයක් අතර අයින් කරන්න. ඒ කියන්නේ අඩු කරලා දාන්න පුළුවන් මේ නැචරල් ඇලෝවෙරා එකට. ඉතින් ඒ වගේම තමයි ඔයාට පුළුවන් නම් සතියට එකම එක දවසක් නැචරල් ෆේස් පැක් එකක් ඔයාගේ ෆේස් එකට, ඒ වගේම නෙක් එකට දාන්න. ඔයාගේ ස්කින් එක ටයිට් කරගන්න. ඒ වගේම හොඳ ග්ලෝ ලුක් එකක් ගන්න. ඔයාගේ white heads, black heads මේ වගේ තත්ත්වයන් වැඩි වෙන එක අඩු කරගන්න. එක ෆේස් පැක් එකක්ම ફોකස් කරලා එහෙම කරන්නේ නැහැ. හැබැයි මම ගොඩක් වෙලාවට මම දාන හැම ෆේස් පැක් එකකටම කඩල පිටි එකතු කරගන්නවා. මොකද කියන්නේ කඩල පිටි කියන්නේ natural bleaching එකක්. ඉතින් අර sun tan වගේ දේවල් ඉක්මනටම අයින් කරගන්න කඩල පිටි ගොඩක් උදව් වෙනවා. ඒක වගේම මට උදව් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා ගෙදර හදාගත්ත hair oil එකක් use කරන්න. අනිවාර්යෙන්ම කඩේව ගැන නම් ඇත්තටම මම කියන්න හරියට දන්නේ නැහැ. මොකද මම කඩේ oil පාවිච්චි කරන්නේ නැහැ. මම ගෙදරම හදන oil එකක් තමයි hair එකට use කරන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් සතියට දවස් දෙකක්වත් oil treatment එකක් කරන්න. ඉතින් දෙන්නෙක් විතර අහලා තිබ්බා lipstick එකක් හරියට අපේ skin color එකට match වෙන්න අපි තෝරගන්නේ කොහොමද කියලා. අපි බලමු lipstick එකක් කොහොමද අපි තෝරගන්නේ හරියටම කියලා. ඒක තෝරගන්න ගියාම ගොඩාක් අය කරන වැරද්ද තමයි මෙන්න මේ විදිහට lipstick එක අරගෙන අතේ මෙන්න මේ විදිහට ගාලා තමයි ඒක මැච් වෙනවද නැද්ද කියලා තෝරගන්නේ. ඉතින් දැන් මම හිතන්නකෝ අතේ ගෑව කියලා කොහොමද අපේ මූණේ තියෙන ස්කින් කලර් එකට මැච් වෙනවද කියලා ලිප්ස්ටික් එක අපි හිතාගන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ලිප්ස්ටික් එකක් අරගෙන චුට්ටක් මෙන්න ඇඟිල්ලට අරගෙන ඔයාගේ ලිප්ස් වල ගාලා බලන්න. ගාලා ටික වෙලාවක් ඉන්න ආයෙ ඉඳලා බලන්න. එහෙම
තමයි ඉතින් ලිප්ස්ටික් එක තෝරගන්න ඕනේ. මොකද නැත්තම් මේ විදිහට ගාලා කවදාවත් Tamanට හරියන ලිප්ස්ටික් එක තෝරගන්න බෑ. ඉතින් මේ තියෙන ඔයාගේ ස්කින් එකට ගැලපෙන විදිහට ලිප්ස්ටික් එකක් තෝරගන්න පුළුවන් chart එකක්. ඉතින් මේකත් ඔයාලට උමනා වේ ලිප්ස්ටික් එකක් තෝරගන්න. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම hair එකට සල්ෆේට් ෆ්‍රී ෂැම්පු එකක් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔයාලා නාලි වෙල්ලක් ඔන්නේ පිහදාද්දී මෙන්න මේ විදිහට පිහදාන්න අර ගසලා වගේ පිහදාන්න එපා. මොකද අපේ ස්කින් එක hair එක මේ දේවල් හරිම සියුම්. මේ නිසා හරිම පරිස්සමින් මේවත් එක්ක වැඩ කරන්න ඕනේ.